අයිබෝවන් ලක්හනියුස්සේ දවසේ පුවත් තුළින් ඔබ හමුවටෙන මම රශිකා හෙන්නායක පළමුව දේශීය පුවත්. මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය කොළඹ දිස්ත්‍රික්කයේ ඇලමාර්ග පවිත්‍රතා සහ කසල කළමනාකරණ ව්‍යාපෘති ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කර ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වග බලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුකුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස KGP පුෂ්පකුමාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීමේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතා විසින් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී KGP පුෂ්පකුමාර මහතා වෙත බාර දෙනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුලදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව 2025 ජනවාරි සිට මැයි කාල පරිච්ඡේදය තුලදී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3102.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2024 වසරේ පළමු මාස 5 තුල වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2624.4 හා සැසඳීමේදී 18.2ක වර්ධනයක් වේ. මේ අතර 2025 මැයි මාසය තුලදී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1ක් ලෙසින් වාර්තා වේ. ඒ අනුව 2025 මුල් මාස 5 තුල වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1543.1ක් ලෙසින් සටහන් වන අතර එය 2024 මුල් මාස 5 වාර්තා වූ ඩොලර් මිලියන 1405.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8ක ඉහළ යාමකි. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුපල පනත් කෙටුම්පතේ ඇතැම් වාගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන මේ වන විට පෙත්සම් 7ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ. ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ පෙට්‍රගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ශ්‍රී ලංකා හරිත සංවිධානයේ ඇතුළු පාර්ශ්ව 7ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම් අද AHMD නවාස් කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ කැඳවනු ලැබිය. එහිදී විනිසුරු මණ්ඩල නියම කරේ මෙම පෙත්සම් පිළිබඳ විභාගයේ ලබන 11 වෙනිදා ආරම්භ කරන බවයි. විදේශගතව සිටින කෙහෙල්බත්තර පද්මේ නැමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් පවුට විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් 3 දෙනා අපමත මුදාහන් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ඒ අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගිනු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කර ඇත. කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ සවස පිටත් වූ UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගත වෙන බවට දැනුමීමත් සමග ගුවන් මගින් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රී ලංකන් බලධාරීන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් ගුවන් මගින් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ. ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීම පිට වී ගොස් තිබේ. සමාජයේ කතාබහට ලක්ව ඇති බහල්ලුම් 322ක් මුදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. සබරකම විශ්වවිද්‍යාලයේ මතු ඇති සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව නිර්දේශ කර තිබේ. එහිදී වර්තමාන පාලක අධිකාරිය කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත් කර හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදු කර අවසන් කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
අද රාත්‍රී 7:45ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් පෙරළී ගොස් තිබේ. අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර එම ප්‍රදේශයට සුළු වැසි තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව මාලපල්ල පර් සිටි රෙසිඩෙන්සි නිවාස සංකීර්ණය අත ජනතා අයිතියට පත්විය. ඒ ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම සිදු කෙරිණි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින් නිවාස ඒකක 120කින් සමන්විත අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම පිරිවැය රුපියල් මිලියන 2175කි. අවහර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සහ සංචාරක ශ්‍රේෂ්ඨයේ ප්‍රධාන පාර්ශවකවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි. ඒ අනුව අවහර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරීමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩි දියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොළුව මහතාගේ වාහනයට වෙළිතැබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් ෆාරිස් නැමැති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. යහපාලන රාජ්‍ය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා බාර දී තිබේ. චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැති අයෙකු වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා බාර දීම සිදු විය. දැන් විදේශ පුවත්. ඉන්දිය ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරෝක්කු දුම්රිය පාලම විවෘත කර තිබේ. ආධාර දෙකක් අතර විහිදෙන තනි අඛණ්ඩ ආරෝක්කුව සහිත පාලමක් සඳහා මෙම තනි ආරෝක්කු පාලම යන යෙදුම සාමාන්‍යයෙන් යොදනු ලබයි. චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35ක් උස වන අතර එය ඉදිකිරීමට ඉන්දියානු දුම්රිය සේවයට වසර 20කට වැඩි කාලයක් ගත වී ඇත. මෙම පාලම කාශ්මීරයේ නිම්න කලාපය රටේ සෙසු ප්‍රදේශ සමග දුම්රියෙන් සම්බන්ධ කරන අතර එය ජම්මු හරහා ගමන් කරන කිලෝමීටර් 272ක සර්වකාලගුණ දුම්රිය මාර්ගයක කොටසක් වේ. අවසානයේ මෙය කාශ්මීර නිම්නය දක්වා ගමන් කරනු ඇති. රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර වලින් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම වන් ප්‍රහාර යුක්‍රේනයේ කියව් ලුට්ස් නගරය ඇතුළු එරට වයඹ දෙසින් පිරිටි ටර්නෝප්ලේ කලාපයද ඉලක්ක කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර සඳහා යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රා 400කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල් 40කට අධික සංඛ්‍යාවක් භාවිත කර ඇති බවයි. ඒ සමගින් අදට ලාංකා නිවුස් දවසේ පුවත් සමගින් සමුගන්නයි සූදානම. ඔබට සුබ රාත්‍රියක්.